හරි පුතේ බලා ගන්න ඉතාමත් වැදගත්. ඒ වගේම අවසන් වරට මම කියන්නේ. ඒ කියන්නේ ඔයාලා 7 8 9 10 11ට වෙනකම්ම මේක යනවා. හැබැයි අපි මෙතන මේක අවසන් කරනවා. මෙච්චර කල් අපි ඉගෙන ගත්ත කාලවල තුනක. කාලවල තුනම බලද්දී මොන කාල දෙන්නේ බලන්න කාල වල අවසර ගන්න නෙමෙයි බලන්න එක ඉරන්ද කාලම් අනිත් එක නිහල් කාලම් අවසාන එක එදිර් කාලම්. හරිද? උතන බලා ගන්න ඕනේ. නිහල් කාල, ඉරන්ද කාලම්, නිහල් කාලම්, එදිර් කාලම්. අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය. මේ තුනෙන්ම අපිට පුළුවන් වෙන්න ඕන මොනවාද? ක්‍රියාපද හදන්න. ඕනම විදිහකට අපිට පුළුවන් වෙන්න ඕනේ ක්‍රියාපද හදන්න. මෙච්චර කල් අපි කරා මම දැන් මේ තුනටම අදාළ තියරි එක දෙන්න යන්නේ. ඒක අපි තියාගත්තොත් ඕනම විදිහකට අපිට පුළුවන් මේ කාල තුනෙම ක්‍රියාපද හදන්න. මොකද අපිට ඕන වෙනවා රචනා ලියන්න ඕන වෙනවා, වාක්‍ය ලියන්න ඕන වෙනවා, පිටුරු බලාගෙන ලියන්න ඕන වෙනවා, ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන වෙනවා, වාක්‍යයක් පාඩ පන්නගේ ලියා ගන්න අපිට ඕන වෙනවා. ඒ නිසා අපි මේක හරියටම දැනගන්න ඕනේ. ඒ නිසා හොඳට බලා ගන්න මේ ටික තිබ්බොත් අපිට ඕනම විදිහට කාලයක් හදා ගන්න පුළුවන්. ඉරන්ද කාලම් එකේ අපි හදනවා නම් ගන්නේ ඉන්දිත්, ඉතිත්, ඉන්, අන්. හරිද? ඊට පස්සේ it. ඒ වගේ නිගල් කාලම් එකේදී අපි ගන්නේ ik, kint එකයි, kint එකයි. හරිද? ඒ වගේ එදිර් කාලම් එකේ අපි ගන්නේ if එකයි, u එකයි. දැන් මෙන්න මේ දෙකේ අපිට ලේසි. මේ දෙකේ අපිට ක්‍රියාපද හදන්න මාරම ලේසි. හේතුව මේ ටිකයිනේ තියෙන්නේ. ඒක ඔළුවට දාගන්න ලේසි. උදාහරණයට මේක එන්න ඕන එක එක ශබ්ද අනුව. හරිද? නිකන් අපිට මේක දැනගත්ත බලියන මේක කරන්න බෑ. මේක කරන්න ඕනේ එක එක ශබ්ද අනුව පුතේ. ඊ ශබ්දය, අයි ශබ්දය, අ ශබ්දය. මේ ශබ්ද තුනට තමයි මොනවද එන්නේ? මෙන්න මේ එදිර් කාලම් එකේ ඉප් එක අපි එකතු කරන්නේ. ඒ වගේ ඌ ශබ්දය, ඕ ශබ්දය. ඒකට අපි ගන්නේ මේ ඉව් එක. හරිද? ඒ වගේ ඉක්කින්ට එකේ එකට I E ඉක්කින්ට එක ගන්නවා. හරිද? ඒ වගේම කින්ට එක ගන්නේ ඌ එකටයි ඕ එකටයි. හරි? ඒ වගේ මෙන්න මේක තමයි ගොඩක් තියෙන්නේ ඉරන්ද කාලම් එකේ. මොකද මැරිලානේ පුතේ. එක එක විදියට මැරිලා ඉන්නේ. ඒ නිසා මේකේ වැඩි. හරිද? ඉන්දිත් එක ඌ ශබ්දයටයි අ ශබ්දයටයි ගන්නවා. හරිද? ඒ වගේ ඉත්තිත් එක ඊ ශබ්දයටයි අයි ශබ්දයටයි ගන්නවා. ඉන් එක දූ අකුරට ගන්නවා. දැන් බලන්න මේ දූ අකුර රූ අකුරට ගන්නවා. හරිද? හේතුව පුතේ දැන් මෙතන බලන්නකෝ. ඉන්දිත් කියලා ගන්නකොට ඌ ශබ්දේ ඉන්දිත් නේ ගන්නෙ. එහෙනම් ඕ ඩූ කියලා කියද්දී මොන ශබ්දේද? ඌ ශබ්දේ. නමුත් අපි ඩූ අකුරට මොනවාද? වෙනම දීලා තියෙනවා. ඒ නිසා මේක අපි ගන්නෙ නෑ. ගන්න ඕනේ මොනවාද? ඉන් එක. උදාහරණයක් කියන්නකො මේක පොඩ්ඩක් හදලත් පෙන්නන්නම් ඈ. ඕඩු කියද්දී ඩූ අකුර හැබැයි ඌ ශබ්දේ තිබොත් තියනවා කියලා අපිට ගන්න බෑ. එතකොට ඕඩු කිය ඩූ අකුර මේක තියෙන නිසා අපි ඉන් එක එකතු කරලා මේක එකතු කරලා නාන්න එකට අපි ඒන් එකතු කරනවා. ඕ ඩූ එකයි ඊ එකයි එකතු වුණා මොනවද වෙන්නේ? ටී වෙනවා. ඉන් එකයි ඒකයි මේ ඕඩිනේට්. මෙහෙම තමයි එන්නේ. හරිද? මේක දීලා තියෙන නිසා. හරි? ඊට පස්සේ එන්න එක ගන්නේ ඕ එකට. ඕ ශබ්දේ. හරිද? මේක අපි ගන්නවා ඩූ අකුරම තමයි. හැබැයි පයනු වර්ගේ අකුරක් ඉදිරියට එන්න ඕනේ. උදාහරණයට
සාප්පිඩු. සාප්පිඩු කියලා ගන්නකොට මේ ඩු එක ගන්නෙ නැහැ. ඩු එක තියෙනවා සාප්පි. මොනවාද? පී. පයින් වර්ගයක් තියෙන. ඒ නිසා ඒක කැප් කපලා එතනට ඉට් දාලා තමයි අපි ඒක කරගෙන යන්නේ. හරිද? ඒ නිසා මේකේ කරුණු ටිකක් වැඩි අනිත් දෙකේ ලේසි. මේ තියරි ටික අපි දන්නවා නම් අපිට මොනවාද? ඕනම විදිහකට කාලේ හදන්න පුළුවන්. ඒ වගේම තමයි අදු අවයි කියන එක ගන්නකොට අදු අවයි කියන එක ගන්නකොට හරිද? අපි ඒකේ අනාගත කාලය හදනකොට මොනවද කරන්නේ? එකම එකයි එන්නේ. එකක් ඉක්කොම් කියන එකයි අනිත් එක ඉම් කියන එකයි. හරිද? උදාහරණයකට කියමුකෝ අපි මේක ගන්නේ ඌ එකටයි ඕ එකටයි මේක ගන්නේ ඊ අයි. හරිද? උදාහරණයකට පඩි. පඩි කියද්දි පඩික්කුම් ඊ શબ્දෙට. ඕඩු. ඕඩු කියද්දි ඕඩුම්. එච්චර. මේක අනාගත කාලේදී. අනිත් ඒවාට එමෙ ගැටලුවක් එන්නේ නැහැ. අනිත් ඒවාට ඔය මේ විතරයි එන්නේ. මේ ටික විතරයි එන්නේ. මේකට විතරක් මේ විදිහට වෙනවා. ඒකත් මේවයි පුතේ. අදු කියලාවත් කුඩික්කුම්, අවයි කියලාවත් කුඩික්කුම්. අදු කියලාවත් ඕඩුම්, අවයි කියලාවත් ඕඩුම්. එතකොට මේක ඒකවචන බහුවචන කියලා නෑ. පොදුවෙන්ම තමයි මේක එන්නේ. ශබ්ද වලට විතරයි වෙනස් වෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ තියරි ටික ඔයාලා දන්නවා නම් අපිට ඕනම විදිහට කාලේ හදන්න පුළුවන් දෙයිද? එහෙනම් මේක නෝට් කරගන්න ගත්තොත් ඒක